Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් subscribe කරගෙන යන්න. ඒ වගේම ලස්සන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් ගොඩ දවසකට පස්සේ මායි අයියා එළියට ගියා. ඉතින් යන වෙලාව වීඩියෝ කරගන්න බැරි වුණා මොකද හයියෙන් මැස්සා. ඊට පස්සේ අපි කෑම ගන්න ගියපු වෙලාවේ චූටි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඉතින් අපි අද ගියේ අම්බලන්ගොඩ තියෙන අකුරල සිම්පල් රෙස්ටෝරන්ට් එකට. ඒකේ කෑම ගොඩාරියක් රසයි. ඒ වගේම තියෙන ලොකේෂන් එක මාර ලස්සනයි. මේ බලන්නකො මම ඔයාලට පෙන්නන්නම්. එක තියෙන්නේ ගඟක් ළඟ. ඒ ගඟේ කන කඩලාන ශාක ගොඩාරියක් තියෙන. ඒ වගේම කෝච්චි කියන්නේ ට්‍රේන් යනවා සැරින් සැරේට. මේ පේනවනේ මෙතන මේ මාළු ගොඩාරියක් උඩට එනවා. ඒ මන්දියට ෆොරිනර්ස්ලා ඇවිල්ලා මේ මාළු අල්ලන්න උඩරිම try කරනවා. හැබැයි මාළු ඒ මිනිසුන්ට වඩා ගොඩාරියක් කපටි උන් චුට්ටක්වත් උඩට එන්නේ නැහැ මේ අර බිලි කොකු දැම්මට. අපි කෑම කෑම කෙනකන් එතන ඉත්ති ෆොරිනර්ස්ලා වගේක් මේ බෝට් සවාරි එකක් ගියා. ඒ අතරේ අපේ කෑම එකත් ආවා. අපි ඉතින් ඕඩර් කරේ බිරියානි. අපි මෙතන තිබිච්ච කෑම ගොඩාරියක් ඒව රස බලලා තියෙනවා. හැබැයි අපිට මේ බිරියානි එක නම් එච්චර සෙට් උනේ නැහැ. මේ කියන්නේ මේකේ චිකන් එකට දාලා තියෙන සෝස් එක හරි අමුතුම රසක් එනවා. ඒක නිසා අපි දෙන්නම මම පෙරේතකමට මේ දෙකක් ඕඩර් කරගත්තා. හැබැයි මේ දෙකෙන් භාගයක්වත් කාවේ නැහැ. ඉතින් අපි දැන් චක ගගා කතා කර කනවා මාස ගණනාවක් කතා නොකර ඉඳලා හම්බුනාට පස්සේ ඉතින් කතා කරන්න ගොඩාරියක් තියෙනවා. අපි දෙන්න ඉතින් සාම සාකච්ඡාවක් දාගෙන කෑම කෑවා. සුපාසා සුපින්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු වේලාරේ පින්න පිරිලා මීනසිපිය සදලා සිතේ ඇඟුම කොඳුරා සදා මටම ලැබෙන නාවී සදා මාගේ වේලා නිතුයාවී බැඳීලා සදා. අපි දැන් කාලේ ඉවරයි. අපි දැන් යන්න තමයි හැදුවේ. අතරේ අයියා කෙනා මුත්‍ර බොන්න මේ වතුර කැටල එක උස්සර දෙන්නලු. මේ මට ඒක උස්ස ගන්න බැරුව කට්ටක් කෑවේ. මොකද ඒක මාර බරයි. මගේ අත වේවුලන උස්සන්න ගියාට පස්සේ ඊට පස්සේ මම චුට්ටක් ලං කරලා දුන්නේ යට දාගන්න කියලා. ඊට පස්සේ බිල් එක එනකන් චුට්ටක් වෙලා බලන් ඉඳියා. සුන්දර සීනයක් මැව්වා අපවට කර සීනයක් මැව්වා ඔබ මගේ මේ රෙස්ටෝරන්ට් එක තියෙන අම්බලන්ගොඩ අකුරු රෝඩ් එකේ. ඔයාලා අම්බලන්ගොඩ පැත්තේ ඉන්නම නම් ගිහින් බලන්න. ගොඩක් රෙසිපි ගොඩක්ම රසයි. මේ අපි ඕඩර් කරපු බිරියානි එක අපිට සෙට් උනේ නැහැ. සමහරට ඔයාලට සෙට් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. මෙතන බර්ත්ඩේ හිම සෙලිබ්‍රේට් කරනවා මං හිතන්නේ. මා සුන්දර සීනයක් මැව්වා අපවට කර සීනයක් මැව්වා ඔබ මගේ කර සීනයක් මැව්වා ප්‍රියාදරියේ. මං හරියට ලොකේෂන් එක කියන්න දන්නේ. මෙන්න මේ හරියේ තමයි මෙන්න මේ සිම්පල් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. දැන් තියෙන්නේ මට ගෙදර යන්න. ඉතින් යමාව දාලා යනවා. දැන් මේ යනකොට හම්බෙන මාරම ලස්සන බීච් එකක්. මම ඒක නිසා චූටි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා මේකට දාන්න ඕන නිසා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඒක ලස්සන කොහොමද කියලා. ඉතින් දැන් අපි මේ යන ගමන් අපිට හම්බුණා මඤ්ඤොක බයිට් වගේක් ගන්න තැනක්. ඒ කියන්නේ හැම තැනම නැහැ. මේ හරිය මං හිතන්නේ මේ ගොඩ කාලයකට පස්සේ මේක තියෙනවා දැක්කේ. අපි කලින් නම් අරගෙන තියෙනවා. මේ මං හිතන අලුත් එකක්. මේකෙන් ඉතින් අපි මඤ්ඤොක බයිට් ගත්තා. ඒවා මාරම රසයි. එයාටත් කව මාත් පෙරේතකමට කකා ගියා. ඉතින් කොහෙද නැතිලේනෙක් මෙන්න මේ වීඩියෝ එකට වොයිස් කරන වෙලාවේ චින්ටින් ගානවා. ඉතින් ඔයාලා ගණන් ගන්න එපා.
එහෙම තමයි වටපිටාව. Susun anshupasa supimvant asha Rekamadnal kavasa Hengum ranchu hila ඔන්න බලන්න ළමයි මගේ තියෙන පෙරේතකම. මාට ගෙදරට යනකම් ඉවසිල්ලක් නැහැ. මේක අතේ තියාගෙන යන්න තරම්. ඉතින් ගෙදරට යනකම්ම කකා ගියා. ටිකක් ඉතුරු කරගත්තා අම්මටත් ගිහින් දෙන්න. ඉතින් දැන් යා චුට්ටක් හයියෙන් යනවා. මොකද වහින්න වගේ මේ දවස්වල වැහි දෙවියෝ කෝප වෙලා තමයි ඉන්නේ. ඒක නිසා අපි හයියෙන් යනවා. දැන් මේක ලේන කෑ ගහලා ඉවර වෙනකොට දැන් කොහෙද නැති කුරුල්ලෙක් ඇවිල්ලා සින්දු කියන්න අපි මෙතන නම් නැවැත්තුවේ කිරල ගන්න. අපේ අම්මා කවදාවත් කිරල බීලා තිබුණේ නැහැ. ඉතින් අපි දෙන්න අම්බලන්ගොඩ ඉඳන් එනකම්ම කිරල තියෙනවද කියලා බල බලා ආවේ. ගාල්ල මහමෝදරට කිට්ටුව වෙන්න අංකල් කෙනෙක් ඉඳියේ කිරල තියාගෙන. අනේ අංකල් හරිම හොඳයි. අපි දෙන්නට අර ඩබල් ඉර තියන නිසා හැපැත්තට දාගන්න විදියක් නැතුව ඉඳියේ. අනේ අංකල් පාර පැනලා ගෙනල්ලා අපිට දුන්න හරිම හොඳයි. ඊට පස්සේ අපි කිරල ගත්තා. ඒ කිරල දැන් අපි හදලා බීලත් ඉවරයි. එක පණුවෙක්වත් ඉඳියේ නෑ. ගොඩක් අය කියනවනේ කිරල වල පණුව ඉන්නවා කියලා. හැබැයි අපි මේ අංකල්ගෙන් ගත්තෝ කිරල වල නම් එක පණුවෙක්වත් ඉඳියේ නැහැ. මාරම රසයි. අපේ අම්මා මාරම ආසාවෙන් බිව්වා. ඉතින් අංකල්ට ගොඩක් පිං අපිට ඒ වගේ හොඳ කිරල ටිකක් දුන්නට. මායාවක්සේ මුණමින්ගේ නිරදවලේ ඉන්නවානම් සුදුරේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මොකද දැන් ගාලට කිට්ටුයි. අනික වීඩියෝ කරන්න තරම් වීඩියෝ ක්ලිප් ගොඩාරියක් ගන්න බැරි වුණා. මොකද වැස්සා. ඉතින් ෆෝන් එක තෙමෙනවා. ඒක වීඩියෝ කරන්න ගිහින් නැත්නම් ෆෝන් එක බිමට වැටෙනවා. මොකද මගේ අත පන නැහැ ෆෝන් එක ඒ කරගන්න තරම්. මොකද හොල්ලට ෆෝන් එක යන්න හදනවා. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. පරිස්සමෙන් ඉන්න. බයි.